අපි ඉන්නේ තවත් සුන්දර ගමනාන්තයක. අල් දහයියා ෆෝර්ට්. ෆෝර්ට් එක පිහිටලා තියෙන්නේ රසල් කයිමවල. ඩුබායි ඉඳලා පැයක විතර ගමන. ඒක සුන්දර ගමනාන්තයක්. බලන්න මේ රූප රචනාව. අපි උදේට කාලා ආවේ නැහැ. ඉතින් මේ රසල් කයිම යන ගමන් කෑබ් එක නැවැත්තුවා. උදේම පොල් සම්බෝලයක් අපි හදාගෙන ආවා. පොල් සම්බෝලත් එක්ක පාන්. මේ පොල් සම්බෝලත් එක්ක පාන්. ඉතින් දැන් ඉතින් කන්න තියෙන්නේ. hari udah nih. हालांकि एक अब नामतक करे ना है. අපි ඉතින් මේ දයියා පෝට් එකට ආවා. මෙතන ට්‍රේල් ලෙන්ත් එක 225 meters. කිලෝමීටර 8ක් දීපු අයට අපි මොකද නේ මේක? දැන් ඉතින් යන්න තියෙන්නේ. ඉතින් අපි අපේ ගමන පටන් ගත්තා. අද ගමන්ට වෙන්ද වගේ අපේ ගයත්‍රි එකතු වුණා. බලන්න මේ පරිසරය. මේක තමයි ඉතින් නගින්න තියෙන්නේ අපිට. මීටර් 200 ගන්න නගින්න තියෙනවා. හොඳ ක්ලයිමේට් එක අද. අවුව නැහැ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 25ට විතර ඇති. කොටලා ඉන්න පුතේ. කෑ ගහනවා. ඔයා ඉන්නේ? ඉසිරිද කෑ ගහන්නේ? බෑ ගහලා බලන්න මේ පරිසරය. හරිම සුන්දර වටපිටාවක්. ඔයාලට ඇහෙනා නේද මේ එළුවන්ගේ සද්දේ? අනිත් එක අද ක්ලයිමේට් එක. UAE වල මේ නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු වගේ කාලවල තමයි මේ වගේ ගමන් වලට හොඳම. මොකද ක්ලයිමේට් එක හරිම හොඳයි. සෞම්‍ය කාලගුණයක් තියෙන්නේ අපිට මේ වගේ හයිකින් වැඩවලට
හරිම හොඳයි. බලන්න මේ කාන්තාර පසුබිමක ගස් වෙවිලා තියෙන හැටි. මේ කඳු පන්තිය හරිම සුන්දර අත්දැකීමක්. වටේටම කඳු. ඉතින් ෆොටෝ ගන්නවද? මොකෙද ඉන්නේ? කවුද? එළියක ඉන්නවද? අර දැන් කතර. රෑත නේද? එතන ළඟා කෙනෙක් හිටියා. චූටි කෙනෙක් දෙන්න. අර ඈත පේන්නේ මේ පොඩි පොඩි ජනාවාස. ගොඩක් මේ UAE වල ලෝකල්ස් තමයි මේ වගේ ඉන්නේ. ඕනේ. වටපිටාව හැමදේම පේනවනේ. ඕ ඒක තමයි. ලස්සන ගමක්. අර ඈතින් පේන්නේ අර පල්ලෙහාදී අපි දැක්ක ගම්මානය. අපිට ඉතින් තව නගින්න තියෙනවා. වාන් අතින් නගින්න තියෙනවා. මේ වගේ ඉතින් පඩිපෙළ තිබ්බ දිගටම ඒකින්ද මේ හරිම ලේසි නගින්න. අනික මේ පඩිපෙළ අමාරු නැහැ. ස්ටෙප් ගොඩක් ඈතින් තියෙන්නේ. ඒකින්ද උඩ නගිනකොට දැනෙන්නේ නැහැ. ඔය ඈතින් කුකුල කෑ ගන්නවා හෙනවද? අර ඈත පේන ගම්මානේ කුකුල ඇති කරන ෆාම් වල කුකුලෝ. අද වලාකුළු මේ තියෙන හින්දා අවුව එච්චර නැහැ. දැන් මුදුනටම යන්න ආසන්නයි. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට UAE එකත් සුද්දන්ගේ ආක්‍රමණයකට ගොදුරු වෙලා තියෙනවලු. ඉතින් 1819 මේ යුද්ධොත් එක්ක සුද්දොත් එක්ක ෆයිට් කරන්න මේ ලොකේෂන් එක මේ ස්ට්‍රැටජික් view point එකක් විදිහට පාවිච්චි කරලා තියෙනවලු. එහෙම තමයි ඉතින් ඉතිහාසයෙන් සඳහන් වෙන්නේ. ඔන්න අපි මුදුනටම ආවා. ඔයාලට ඈතින් පේනවා ඇති නේද මුහුද? එතකොට මෙතන ඉඳලා තමයි මේ ෆෝට්‍රස් එකේ ඉඳලා තමයි මුහුදේ ඈතින් නැව් වෙනවද? ඒ ඔක්කොම බලලා තියෙන්නේ. බලමු මෙතනින් ඇතුළට ගිහිල්ලා. Hi. Good morning. Good? We found good friends in UAE. Alhamdulillah.
You good? The kid? Yes, yes. Hello, good. How are you? Good boss. Good. ඔයාලට ඇතෙන් පේනවා ඇති මේ ඩේට්ස් ගස් රට ඉදි ගස් මේ ගොඩක් ඉතින් රට ඉදි ගස් තමයි තියෙන්නේ. මේ යට තියෙන්නේ ඩේට්ස් ගාඩන් එකක් මේ. මේ රට ඉදි ගස් ඈ ඉතින් කොහෙද ඔය නගින්නේ? එහා පැත්තට යන්න පුළුවන් සමහර. එහෙම? යන්නද? අයිනෙන්ද? මේ ඈතින් පේන්නේ ගම්මාන. මේ රසල් කයිමවල තියෙන ගම්මාන. අර ඈතින් මොහොත පේනවා. අපි වාහන නැවැත්තිව අතන. එතන ඉඳලා ඉතින් දැන් මීටර් 200 300 පයින් ආවා. ඔයාලට පේනවනේ මේ ඈත ගයක්. මේක ඉතින් මෙහි මේ ප්‍රාන්ත පාලකයෙක්ගේ මන්දිරයක් වෙන්න ඇති. මේ බලන්න මේ කන්ද උදේ තියෙන ගෙදර. මෙතන ඉඳලා බලනකොට ලොකු ඒරියා එකක් පේනවා. ඈත මුහුදින් එන නැව් හොඳට බලා ගන්න පුළුවන්. ඒක තමයි මෙතන මේ යුද මර්මස්ථානයක් වෙලා තිබිලා තියෙන්නේ. දැන් ටික ටික අවුව ඇවිල්ලා. Matematiika. Cheers. මේගොල්ලෝ මෙහෙ ඇවිල්ලා තේ බොන්නේ. මම මේ කිව්වේ දැන් අපේ උන් මෙහෙ ආව නැහැ තේ නෙමෙයි බොන්නේ. ඔව් හදාගෙන බොන්නේ. අපි ඉතින් පැය භාගයක් විතර මෙතන ගත කරලා බහින්න පටන් ගත්තා. අවුවකුත් ආවා. දැන් ඉතින් 12ට කිට්ටු වෙන ඒ හින්දා. වලාකුළුත් පොඩක් වැහිලා තිබ්බ කලින් උදේ. දැන් ඒ වලාකුළුත් ගිහිල්ලා දැන් අවුවයි. අවුව පැය විතරේ ගෑත්‍රි වතුරු දහන්. ඔයාලත් ඉන්නේ වෙලා ඉන්නේ ඔයාලත් අනිවාර්යෙන් මෙතෙන් ඇවිල්ලා එන්න. හරිම සුන්දර ගමනාන්තයක් වේවි. අපි මේ සුන්දර ස්ථානයේ පැය කීපයක් ගත කරා. එහෙනම් නවතින්න අවසරයි. තවත් මේ වගේම සුන්දර සවාරියකින් හමු වෙන්නම්. ඔයාලත් විවේකී වේලාවක මෙතෙන් ඇවිල්ලා යන්න. ඩුබායි ඉඳලා පැය එකමාරේ දුර. එහෙනම් ජය වේවා. මම සමන් සුජීව. එළියක් ඉන්නවනේ. කොයි? ඉලුවෙක්. ඒ උන් තමයි මේ කෑ ගැහුවේ මෙච්චරලා.